ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Taman log වෙලා ඉන්න email address එකේ password එක අමතක වෙන එක. අද මම කතා කරන්න යන්නේ Taman log වෙලා ඉන්න email address එකේ password එක කොහොමද මාරු කරන්නේ කියලා. හරි ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි ඉතින් මම කලින් කිව්වා වගේ අද මම කතා කරන්න යන්නේ Taman log වෙලා ඉන්න email address එකේ password එක හරියටම කොහොමද change කරන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඔයාලා Gmail application එක open කරගන්න. ඉතින් ඊට පස්සේ දකුණු පැත්තේ උඩම තියෙනවා ඔයාලා profile page එක. අන්න ඒක open කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් එනවා. මෙතන manage your Google account කියන එක පාරක් click කරන්න. හරි ඉතින් ඊට පස්සේ ටිකක් යටට යද්දී මෙන්න මේ විදිහට option තුනක් තියෙනවා. ඉතින් මෙන්න මේකේ තියෙන මෙන්න මේ තුන්වෙනි option එක Google password කියන එක පාරක් click කරන්න. හරි ඉතින් මේ විදිහට ටිකක් load වෙනවා. ඉතින් load වුණාන් පස්සේ ඔයාලට ඔයාලා phone එකේ තියෙන home screen password එක දෙන්න ඕන. ඉතින් මම මෙතනමයි password එක දෙනවා. හරි ඉතින් password එක දුන්නාන් පස්සේ ටිකක් load වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලව මෙන්න මේ වගේ interface එකකට එනවා. ඉතින් මෙතන තමයි අපි දෙන්න අලුත් password එක දෙන්න තියෙන්නේ. ඉතින් මෙතනට ඔයාලා අලුත් password එක දෙන්න. හරි ඉතින් එතනට password එක දුන්නාන් පස්සේ එතන යට තියෙන මෙන්න මේ confirm password කියන තැනටත් ඔයාලා උඩට දීපු password එක මෙතනටත් දෙන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට මෙතන තැන් දෙකටම password එක දුන්නාන් පස්සේ යට තියෙන change password කියන එක දෙන්න. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක් තමයි ඉන්නේ. මෙතනත් යට තියෙන change password කියන එක පාරක් click කරන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට යටින් වැටෙනවා your password changes කියලා. හරි ඉතින් මෙතන තියෙනවා password changes successful කියලා. හරි ඉතින් දැන් අපේ password එක change වෙලා තියෙන්නේ. ඉතින් මෙතන get start දෙන්න. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහේ option ටිකක් එනවා. ඉතින් දැන් ඔයාලා Gmail address එකේ password එක change වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට ටිකක් සැකයි වගේ නම් ඔයාලා වෙන phone එකකට Gmail address එක ගහලා password එක දීලා බලන්න. ඉතින් දැන් ඔයාලා Gmail address එකේ password එක change වෙලා තියෙන්නේ. හරි ඉතින් ඔන්න ඔහම තමයි අද වීඩියෝ එක උනේ. අදට වීඩියෝ එක ඉවරයි. හම්බෙමු ඊළඟ වීඩියෝ එකකින්.